ඉතින් අපි හඳුනන අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. විශේෂයෙන් අද දවසේ ධර්ම සාකච්ඡාව ආරම්භයේදීම ඉදිරිපත් කරන ගැටලුව තමයි අපිට ලිපි කීපයක් ලැබුණා. මේ ලිපිවල තිබුණ කාරණයක් තමයි මම මේ පොදුවේ වහන්සේට ඉදිරිපත් කරන්නේ. වහන්සේ සමාජය ගැන කියන කාරණාවෙදී බොහෝ දෙනා කියන වහන්සේ සමාජයට පත් වෙලා නැතුව සමාජය ගැන හරි අවබෝධයක් නැතුව කරට ඥානයකින් තමයි වහන්සේ සමාජය ගැන කියන්නේ කියලා වහන්සේට සම්මාකාරයක චෝදනාවක් එල්ල කරලා දැන් අපේ හඳුනන වහන්සේ මේ සමාජය ගැන කියන්නේ තරකයෙන්. සමාජය ගැන තරකයෙන් කියන්න පුළුවන් කෙනෙකුට. පෙරවන් සරණ ප්‍රාර්ථනා කරන අදත් හැම දිනකටම අපි බලාපොරොත්තු වෙන්නේ අද දවසේ සාකච්ඡා කරන්න ගෞතම බුදුන් වහන්සේගේ සැබෑම දේශනාව කුමක්ද කියලා. අපිට මේ පවතින සමාජය දිහා බැලුවාම පවතින වර්තමාන බුදුදහම දිහා බැලුවම අපිට පේන කරුණක් තමයි සැබෑම බුදුන් වහන්සේගේ දේශනාව යටපත් වෙලා ඒ වෙනුවට සැබෑ නූ දේශනාවක් ඉස්මතු වෙලා තියෙනවා. ඉතින් ඒක එදා බුදුන් වහන්සේ මේ කාරණේ මේ ආකාරයෙන්ම සිදු වෙන බව තාම පැහැදිලිව දේශනා කළා. ඒ දේශනා කරපු සූත්‍රය තමයි සංයුක්ත නිකායේ ආනි සූත්‍රය. උන්වහන්සේ උපමාවකින් පැහැදිලි කරනවා අනාගත කාලේ පහළ වෙන මගේ ශ්‍රාවකයෝ මේ බුදුදහමේ තියෙන ගැඹුරු කාරණා ශූන්‍යතාවය, නිර්වාණය වගේ ගැඹුරු කාරණා ඉවත් කළා දාලා කවි, ගාත, ලස්සනට කියන්න පුළුවන් ඒවා, රිද්මයට ගායනා කරන්න පුළුවන් තැන් විතරක් එකතු කරගෙන ඒව ධර්මයේ කියලා හිතාගෙන ඒ අනුව කටයුතු කරන්න යාම නිසා බුදුන් වහන්සේගේ දේශනාවේ තියෙන සැබෑම හරය, සැබෑම විනය, සැබෑම ධර්මය අතුරුදහන් වෙනවා. දැන් වහන්සේ දේශනා කරා මේ බුදුදහමේ තිබෙන ගැඹුරු හරය, ශූන්‍යතාවය, නිවන පිටපත තිබෙන ගැඹුරු දේශනායි කොට බුදුදහමේ තිබෙන එක අසල දේවල්, ගාත, කවි වගේ දේවල් යොදාගන්නේ වර්තමානයේ බුදුදහම ගමන් කරනවා කියන කාරණය වහන්සේ දේශනා කළා. දැන් ස්වාමීන් වහන්සේ දැන් මේ ගාත, කවි කියන දේවල් බුදුන් වහන්සේ වැඩ සිටින කාලය තුල එකතු වුණ දේවල්. ඇයි එහෙමනම් අපේ හාමුදුරුවනේ බුදුන් වහන්සේ මේ දේවල් ධර්මයට එකතු කළේ? පශ්චාත් කාලීනව පාඩම් කිරීමේ හා මතක තබා ගැනීමේ පහසුව පිණිස ගාථා, කවි වශයෙන් මේවා ගොඩ නැගුණා. හැබැයි මතක තබා ගත යුතුයි කවි, ගාථා, ඔය සින්දු ඕවා කිව්ව කියලා ඒ කීමෙන් සත්‍යයනා කිරීමෙන් විමුක්තිය උදා වෙන්නේ නැහැ. දැන් අපි මෙච්චර කලක් මේ සම්ප්‍රදායික බුදුදහමේ තියෙන දේවල් කළානේ, කොච්චර පූජා කළාද? පිච්චමල් පූජා, නෙළුම් මල් පූජා, ඊළඟට අටපිරිකර පූජා, එළවලු 32 පූජා, විවිධ පුද පූජාවන් කරත්තුවනේ අවුරුදු 50 60 කරත්තුවනේ. ඔය අපේ වික්ෂුන් වහන්සේලා ඔය පූජාවල් කළානේ. දිවි ඔය පූජාවල් කරන්න අවශ්‍ය දේවල් සැපයුවනේ. ඊළඟට අපේ ගුරුවරු ඒගොල්ලොත් එකම කළේ නැද්ද? ඒගොල්ලොත් එකම කළානේ. වික්ෂුන් හා ගිහියන් දෙගොල්ලන් එකම කළා. ඒ වික්ෂුන්ගේ වික්ෂුන්, ඒ ගිහියන්ගේ ගිහියන් ඒකම කළේ නැද්ද? එතකොට දැන් මම අහන ප්‍රශ්නය පරම්පරාවෙන් මේගොල්ලෝ පුද පූජාවල් කරමින් වයස යවාගත්ත මිසක් ඒ එක්කෙනෙක්වත් අපේ පරම්පරාවල හිටපු එක්කෙනෙක්වත් විමුක්තිය සාක්ෂාත් කළාද? බුදුන් වහන්සේගේ සැබෑ දේශනාව ගැන දැනගත්තද? නෑ. ඔබට වෙන්නේ මතක තියාගන්න මේ කියන දහම හරියට තේරුම් නොගෙන කටයුතු කළොත් ඒ පරම්පරාවල් වල හිටපු අයට වෙච්ච දෙයමයි. විමුක්තිය සාක්ෂාත් නොවි සැබෑම ධර්මය අවබෝධ කරගන්නේ නැතුව නිකන් ඉඳලා වයස යවාගෙන නිකන් මරණයටපත් වෙනවා. දැන් මොහොතකට කල්පනා කරලා බලන්නකෝ. සාමාන්‍ය මිනිස්සේ ජීවිතයේ දාන ගෙවල් කීයක යනවද කියලා? නිකන් හිතලා බලන්න අවුරුදු 30ක් 35ක් වෙන වයස තියෙන කෙනෙක් දාන ගෙවල් කීයක යනවද? කටින පින්කම් කීයක් කරනවද? කෝ විමුක්තිය? කෝ නිවීමක්? කෝ සහනයක්? මේවා ඔක්කොම පරම්පරාවෙන් පුරුද්දට කරනවා මිසක් කවබෝ කිසිම කෙනෙක් හරි දේ දැනගෙන කරන්නේ නැහැ. යමක් පරම්පරාවෙන් පුරුද්දට වෙනවා නම් ඒ කිසි කෙනෙක් පරම සත්‍ය නැහැ. පරම සත්‍ය සම්ප්‍රදායෙන් එහා තමයි පවතින්නේ. ඒ නිසා අපි හැමතිස්සෙම උත්සාහ ගත යුතු වන්නේ සම්ප්‍රදායෙන් එහා පවතින පරම සත්‍ය තේරුම් ගන්නයි. ඇත්ත තේරුම් ගන්නයි. කවි කියමින්, ගාථා කියමින්, සින්දු කියමින්, රිද්මයට ගායනා කරමින් හිටිය කියලා එය ගෞතම බුදුන් වහන්සේගේ දේශනාව වෙන්නේ නැහැ. ඇත්ත
ඇත්තටම ඔබ බුදුන් වහන්සේගේ දේශනාව දන්නවද නැද්ද කියලා නිගමනය වන්නේ මේ කියන දහම අහලා. මේ කියන දහමට අනුව කටයුතු කළා. මේ කියන දහමට අනුව හිත හදලා. ඔබේ ජීවිතයේ කිසිම දෙයකදී කම්පා නොවන අකම්පිත බවක් ඔබ තුළ ගොඩ නැගුණොත් අන්න ඔබ ගෞතම බුදුන් වහන්සේගේ දේශනාව දැනගෙන තියෙනවා කියලා මා ඔබට කියනවා. එසේ නැතුව මහාන වෙලා හිටියා. පූජකයෙක් වෙලා හිටියා. උපාසකයෙක් වෙලා අවුරුදු 100ක් සිල් රැජි කරවගෙන හිටියත් කිසිම වැඩගමකට නැහැ. ඒ හැම දෙයක් තුළම තියෙන එකම එක හිස් බවක් පමණයි. මොකක්ද මේ හිස් බව? විමුක්තිය සාක්ෂාත් නොවීමේ හිස් බව. විමුක්තිය සාක්ෂාත් නොවීමේ හිස් බව. දිවියොත් පරිද්දොත් පූජකයොත් සියල්ලෝම විමුක්තිය සාක්ෂාත් නොවීමේ හිස්කමෙන් පීඩාවටපත් වෙලා. ඒගොල්ලෝ එක එක දේවල් ජීවිතේ කරනවා විමුක්තිය වෙන්නේ. නමුත් කාටවත් විමුක්තිය හම්බ වෙන්නේ නැහැ. ගැලවීම සදාතනික සහනය කාටවත් ලැබෙන්නේ නැහැ. මතක තියාගන්න සදාතනික සහනය තියෙනවා. ගැලවීම තියෙනවා. විමුක්තිය තියෙනවා. ඒ තියෙන්නේ සියල්ල අත්කර දැමුවාම. මානසික වශයෙන් සියල්ල අත්කර දාන්න. මානසික වශයෙන් සියල්ල අත්කර දැමුවාම විමුක්තිය සාක්ෂාත් වෙනවා. ඒ විමුක්තිය, ඒ නිවීම, ඒ ධර්මාවබෝධය උනයින් පස්සේ පුළුවන් සැබෑම ධර්මය ගැන කතා කරන්න. දැන් මේක අවුරුදු 2-3කට කලින් 5කට 7කට කලින් 10කට කලිනුත් මා ධර්ම දේශනා කරත්තුවා. හැබැයි ඔබලට ඇහුණාද මා මේ අද කියන විදිහට දේශනා කළේ මේක වඩා වෙනස් විදිහකට. මාත් ඒ දවස්වල කළේ මේ ධර්මය අවබෝධ කරලා නැති හින්දා පොත් කියවලා පොත් වල ඒවා මතක තියාගෙන ගිහිල්ලා මම හොයාගත්තා වගේ මිනිස්සුන්ට කිව්වා. නමුත් මට කලක් යනකොට තේරුණා මම මේ කරන්නේ මේ පොත් වල තියෙන ඒවා කටපාඩම් කරලා මිනිස්සුන්ට ගිහිල්ලා කියන එක. නමුත් මේ ධර්ම මම අවබෝධ කරලා නැහැ නේද? අන්න එහෙම අවබෝධ කරලා නැහැ මම කොහොමද මේක අවබෝධ කරන්න කියන එක හොයාගෙන යනකොට තමයි මට බුදුන් වහන්සේ කරපු හරිම දේශනාව වැටහෙන්න අවබෝධ වෙන්න පටන් ගත්තා. ඒ අවබෝධ වීමත් එක්ක සම්පූර්ණයෙන්ම හිත වෙනස් වුණා. දැන් මම ඔබේ ප්‍රශ්නෙට යනවා. ඔබ ප්‍රශ්නයකින් අහන්නේ ඔබ ඔය දේශනාව කරන්නේ තර්කයෙන්ද? එහෙම නැත්නම් ඔබ ඔය දේශනාව කරන්නේ අවබෝධ කළාද? ඕනම අවබෝධ කරපු කෙනෙකුට තර්කයක් පවතිනවා. අවබෝධ නොකළොත් ඔහුට තර්කයක් නැහැ. යම් කිසි දැන් අපි බලන්න අපි දන්නවා උසාවියක නීතිඥයෝ තර්ක කරනවා. ඕන් විවිධ තර්ක විතර්ක ගේනවා. හැබැයි ඕන්ගේ ගේන සියලුම තර්ක විතර්ක පදනම් වෙලා තියෙන්නේ ඕන්ගේ නීති පොත් මත. ඔය කරුණ හිතට ගත්ත කෙනෙක් ධර්මය සම්පූර්ණයෙන්ම කියවලා තර්ක කරන්න පටන් ගන්නවා. කොහොම තර්ක කරගෙන යනකොට සමහර තැන් ධර්මයේ තියෙනවා එකිනෙකට පරස්පර වෙච්ච තැන්. එතකොට තර්කය බිඳෙනවද නැද්ද? තර්කය බිඳෙනවා. තර්කය කැඩෙනවා. එතකොට ඔහු තර්කයෙන් දිනනවද පරදිනවද? තර්කයෙන් පරදිනවා. දැන් මම ඔබට කියන්නම් කිසි දවසක තර්කයේ බිඳෙන්නේ නැතුව පරදින්නේ නැතුව තර්ක කරන විදිය. ඒක තමයි ගෞතම බුදුන් වහන්සේ කරපු දේශනාව හරියට අවබෝධ කරලා අවසන් කරන්න. මම කියන්නේ අදමතරනේ සෝතාපන්න භාවයටවත් පත් වෙන්න. ඒ පත් වෙලා ඉවර වුණාම ඔබට හරියම එක තේරෙනවා. හරියම එක වැටහෙනවා. හරියම එක අවබෝධ වෙනවා. මම ඔබෙන් ප්‍රශ්න අහනවා. බුදුන් වහන්සේගේ දේශනා හරියම දේශනා එකිනෙකට පරස්පර විය හැකිද නැහැකිද? නැහැ. කිසිම වෙලාවක බුදු කෙනෙක් වචන දෙකක් කතා කරන කෙනෙක් නෙමෙයි. අර තේන්නේ එක බමුණෙකුට බුදුහාමුදුරුවෝ බණ කියන්නේ කියලා. මේ බමුණ ටික ඥානවන්ත බමුණෙක්. බුදුන් වහන්සේ කමින බමුණා ළඟට සංස්කාරයන්ගේ යථා ස්වභාවය අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව, මිත්‍යාර බව, අත්හැරිය යුතු බව, කලකිරිය යුතු බව දේශනා කළා. දේශනා කළා නැවතුම් උන්වහන්සේ ගියා. මෙන්න ආයෙ වතාවක් උන්වහන්සේ ආවා. උන්වහන්සේ ඇවිල්ලා අර ඥානවන්ත බමුණට කියනවා බ්‍රාහ්මණය මට වැරදුනා. සංස්කාරය අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව මම කියන්නේ නෑ ඒක වැරදි. සංස්කාරය නිට්ටයයි, සත්‍යයි, සදාකාලිකයි. හොඳයි අල්ලගන්න ඕන අත්හරින්න එපා කියලා දේශනාවක් කළා. දැන් මේ මොලේ තියෙන බමුණ කල්පනා කරනවා මෙන්න එක සැරයකට මේ බුදුහාමුදුරුවෝ ඇවිල්ලා කියනවා සංස්කාරය අනිත්‍යයි කියලා. ආයේ මේ බුදුහාමුදුරුවෝ ඇවිල්ලා කියනවා සංස්කාරය අනිත්‍ය නෑ කියලා. දැන් මොන බුදුහාමුදුරුවෝද ඇත්ත? මේ බමුණට හිතුණා බුදුවරු වචන දෙකේ මිනිස්සු නෙවෙයි. බුදුවරු තනි වචන මිනිස්සු. අනිවාර්යයෙන්ම මේ ඇවිල්ලා ඉන්නේ මායя වෙන්න ඕන. බමුණා ඒ දේශනාව පවත්වන බුදුන්ට ඇඟිල්ල දික් කරලා අහුවා උඹ මායя නේද කියලා. මායяගේ පිටක් තියෙනවා කවදාකවත් බොරු කියන්නේ. ඔව් කියලා අතුරු දහන්න. මම ඔබෙන් අහන ප්‍රශ්නය
සංස්කාරය නිත්‍යයි ප්‍රකාශ කළේ මායя කාගේ වෙස්සේ මවා ගැනීමෙන් අනුතුරුවද? බුදුන්ගේ වෙස්සේ. බුදුන් වහන්සේගේ හැඩතල වලින් ඇවිල්ලා ඔහු කියනවා සංස්කාරය නිත්‍යයි සුභයි අල්ලගන්න කියලා. ඉතින් අද ඔබ විශ්වාස කරන ධර්මය තුල තියෙන ඕකම තමයි. සියලු ආමිෂ පූජාවන් වලට වටිනකම දීලා ප්‍රතිපත්තිය ඉවත් කළා නිර්වාණය ගැන කතා නොකර නිර්වාණය ප්‍රාර්ථනා කරමින් අපි ධර්මයේ කියලා හිතාගෙන දුවනවා. හැබැයි මේ ධර්මය අනුගමනය කරන අයට මොකක්වත් ලැබෙන්නේ නැහැ. ධර්මයේ වෙනුවෙන් පූජා පවත්වන, යාතිකා කරන, පුද පූජා ලබන, දානමාන වළඳන ඒකාටවත් මොකක්වත් ලැබෙන්නේ නැහැ. මේ දෙගොල්ලොම හිස් බවකින් ඉඳලා මරණයටපත් වෙනවා. එතකොට පැවිද්දෝ, පූජකයෝ, පූජ්‍යයෝ මෙතන කරන්නේ අර එදා ඉන්දියානු සමාජයේ බමුණු කරපු කාර්යයමයි. ජීවිතය කරන්නේ ඒ බමුණන්ගෙන් පෝෂණය වෙච්ච, ඉගෙනගත්, දන් දීපු අය කරපු ටිකමයි. මම කියන්නේ දැන් අපි නිවැරදි විය යුතුයි. හරි දේ තේරුම් ගත යුතුයි. ඔබට නිවැරදිව බුදුන් වහන්සේ කියපු දේ තේරුණා නම් කිසිම විදියකින් ඔබට උන්වහන්සේ දේශනා කරපු පණිවිඩය අවුල් වන්නේ නැහැ. ඒ පණිවිඩයේ ප්‍රශ්නයක් නැහැ. ඒ පණිවිඩය එකම එක පණිවිඩයක්. මම ඔබ ප්‍රශ්න අහනවා. හොඳට අස්තිවාරම දාපු හයියට පොළොව යටටම හාරලා අස්තිවාරම ශක්තිමත් කළොත් යම් ගෙයක ඒගේ බිත්ති පුපුරනවද නැද්ද? කිසිම විදියකින් මේ ගෙදර බිත්ති පුපුරන්නේ නැහැ. ඒගේ කඩා වැටෙනවද නැද්ද? නැහැ. අන්න ඒ වගේ තමයි බුදුන් වහන්සේගේ ධර්මය හරියටම අවබෝධ කරගත් පුද්ගලයා තර්ක ලක්ෂයක් ගෙනෑමත්, තර්ක කෝටියක් ගෙනෑමත් ඒ සියලු තර්කයන්ට පිළිපරීමකින්, කඩා වැටීමකින් තොරව ඒකාකාර වූ නිශ්චල භාවයකින් පිළිතුරු දෙනවා. ඒ පිළිතුරු දෙන්නේ ඔහු අවබෝධයක් මත සිටගෙන පිළිතුරු දෙන නිසාමයි. අවබෝධයක් නැති කිසිම කෙනෙකුට ධර්මය කියවූ පමණින්ම සියලු ප්‍රශ්න වලට පිළිතුරු දීමේ හැකියාව ඇතිවන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න. පොත්පත් කියවූ පමණින්, දැනුම තිබිච්ච පමණින් කිසිම කෙනෙකුට සියලුම ප්‍රශ්න වලට පටලැවීමකින් තොරව පිළිතුරු දෙන්න බැරි බව. ඔබට පටලැවීමකින් තොරව දහමේ ඕනම ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න අවශ්‍ය නම් ඔබ කල යුතු එක දෙයයි තියෙන්නේ. සියලු පොත්පත් කියවීම සියල්ල පැත්තකට දාලා හිත නිවාගෙන, හිත සංසම් කරගෙන, මානසික වශයෙන් සියල්ල කෙරෙහි ඇති බැඳීම අත්හැරලා දාලා ගෞතම බුදුන් වහන්සේ පෙන්නපු කාර්ය යන්න. එතකොට මේ මම්මගේ වේවේ ඔබත්. මම්මගේ වෙන්න පුළුවන්. ඒක 아무ත දෙයක් නෙමෙයි. එහෙම වෙන්නේ පොත් කියවලා නෙමෙයි, දැනුම එකතු කරලා නෙමෙයි. එහෙම වෙන්නේ බුදුන් වහන්සේ කියපු පණිවිඩය අවබෝධ කරගෙන, තේරුම් අරගෙන. හැබැයි මේ තේරුම් ගත්ත කෙනා දිහා බලලා තේරුම් නොගත්ත අය එයාට කියනවා තර්කයෙන් කියනවා කියලා. ඒක හරි. මොකද ඒක හරි වෙන්නේ බුදුන් වහන්සේගේ දේශනාවක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ මහා සිංහනාද සූත්‍රය. මහා සිංහනාද සූත්‍රයේදී උන්වහන්සේ ළඟට පැමිණෙන සරියුත් රහතුන් වහන්සේ, සරියුත් මහ තෙරුන් වහන්සේ බුදුන් වහන්සේට මෙන්න මෙහෙම කියනවා. ස්වාමීනි, ලිච්ඡවි පුත්‍ර තුනක්වත් ඔබ වහන්සේට අවුරුදු 3ක් උපස්ථාන කළා. ඔබ වහන්සේත් එක්ක හැමතැනම ගියා. ඔබ වහන්සේත් එක්ක කටයුතු කළා, වැඩ කළා. ඊන් අනතුරුව ලිච්ඡවි පුත්‍ර තුනක්වත් ඔබ වහන්සේත් එක්ක තරහ වුණා. දැන් අන්න හැමතැනම ඔබ වහන්සේට බැන යනවා. ඒතර බුදුන් වහන්සේ අහනවා සරියුත් මහ රහතුන් වහන්සේගෙන්, සාරිපුත්‍ර මොනවා කියලාද බණින්නේ? ඔබ වහන්සේ බුදු වෙලා නැතිලු. ඔබ වහන්සේ බුදු වෙලා කියන්නේ බොරුවක්ලු. ඔබ වහන්සේ තර්කයට හරියන්න දේශනාව පවත්වනවලු. ඒ තර්ක ඥානය නිසා ඔබ වහන්සේ දිනනවලු. හැබැයි ඔබ වහන්සේ කියන දේශනාව අහුවහම දුක නිවෙනවලු. සාරිපුත්‍ර තථාගතයන් බුදු වෙලාද නැද්ද කියලා ලිච්ඡවි පුත්‍ර තුනක් අතරවත් ඔබටවත් ප්‍රශ්නයක් නැහැ. මම කියන දේශනාව අහුවහම ඔබේ හිතේ දුක නිවෙනවා නම් එයම ප්‍රමාණවත් නේද? දැන් සාරිපුත්‍ර ලිච්ඡවි පුත්‍ර තුනක් අතර බැනලා නැහැ නේද? ඔහු බුදුගුණ කියලා තියෙනවා. මොකද්ද බුදුගුණ? උන්වහන්සේ කරන දේශනාව ඇසුර විට හිතේ ඇති දුක නිවි, හිත ශාන්ත භාවයට නිවීමට විමුක්තියටපත්. දැන් ඔබට තේරුණා. බුදුන් වහන්සේටත් ඔය තර්කයේම ඔය ප්‍රශ්නයම එදා ಭಾರತೀಯ සමාජයේ නැගුවා. උන්වහන්සේට කිව්වා ඔබ වහන්සේ තර්කයට කිව්වට ඔබ වහන්සේ බුද්ධත්වයේ ලැබලා නැහැ කියලා. සමුන් ළඟම හිටපු කෙනා කිව්වා ලිච්ඡවි පුත්‍ර තුනක් අත්‍යත් කිව්වා. ඒක සාමාන්‍යයි. ඒකට හේතුව වුන් කිසිවක් ධර්ම අවබෝධය කරපො නැති අය. ධර්ම අවබෝධය කලයින් පස්සේ තමයි තේරෙන්නේ අනෙක් අවබෝධ කළ අයගේ ස්වභාවය. එතකම කාටවත් ඒක තේරෙන්නේ නැහැ.
මේ ආර්ය භාවය, උතුම් භාවය, සෝතාපන්න භාවයට අරහත් භාවය දක්වා ඒ තත්ත්ව හරි වෙනස්. පුංචි කාලේ අපිට ගෙවල් වලින් උගන්වලා තියෙන්නේ රහතන් වහන්සේ කෙනෙක් කියලා හොඳට සාක්ෂේතම කොණ්ඩේ ගාලා සිවුර ලස්සනට පෙරෝගෙන සෙරප්පු දෙකකුත් නැතුව පාත්‍රයක් කරේ ඉල්ලගෙන ඉන්න චිත්‍රයක් නේ. ඒ චිත්‍රය වැරදි. ඒ චිත්‍රය හැදුනේ නැත කාලේ. මුල් බුදු සමයේ රහතන් වහන්සේලා ගැන අධ්‍යයනය කරන්න මට ඕන වුණා මේ මුල් බුදු සමයේ බුදුන් වහන්සේ ජීවමාන කාලේ ඇත්තටම රහතුන් මොන වගේද කියලා හොයන්න. මම මේ ධර්මයේ පිළිබඳව, ඉතිහාසය පිළිබඳව, අටකථා ටීකා පිළිබඳව විශ්ලේෂණයක් කළා. ඒ විශ්ලේෂණයක් කරනකොට මට තේරුණා මේ අපි මම තේරෙන භාෂාවෙන් කියන අපි ඇඳගෙන ඉන්නවා. අපිට පුංචි කාලේ කවුරුහරි අන්දවලා තියෙනවා. බොරු කියලා තියෙනවා. ඒ බොරු ඇත්තේ කියලා හිතාගෙන අපි මේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අපි අරගත්තාම අපි හිතාගෙන ඉති 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා පාත්‍ර අරගෙන තාට්ටේ ගාලා සිවුරු පොරවලා මෙහෙම ඇති කියලා. නමුත් මට තේරුණා මේ ධර්මයේ හොඳට ගැඹුරට කියවනකොට බොරු කතා. දාරුචිරිය බාහ්‍ය මහරහතුන් වහන්සේ දරැඳගෙන ඉන්නේ. ඉතින් රහතුන් වහන්සේලා ඔය කියන විදිය අය නෙමෙයි. ඒගොල්ලෝ ඊටාම අඩු ඇඳුම් ප්‍රමාණයක් ඇඳගෙන ජීවත් වෙච්ච අය. මේව හරියට කල්පනා කරන්න. සමානුන්ට කෙස්රවුල්වත් කපා ගන්න තරම් අවශ්‍ය පරිසරයක් තිබුණේ නැහැ. ඒගොල්ලෝ බැලුවේ ඒගොල්ලන්ගේ බාහිරය ගැන නෙමෙයි. ඒගොල්ලන්ගේ ඇතුළාන්තය සුද්ධ කර ගැනීම ගැන. ඒගොල්ලෝ සහැල්ලු සරල ජීවිත ගෙවුවා. ඒගොල්ලෝ කිසි දෙයකට බැඳිච්ච අය නෙමෙයි. කිසි දෙයක් අපේක්ෂා කළ අය නෙමෙයි. කිසි දෙයක් බලාපොරොත්තු වෙච්ච අය නෙමෙයි. බොහොම නිදහසේ ජීවත් වුණා. අඟුලිමාල මහරහතන් වහන්සේගේ ඇඟෙන් ලේ ගලනවා. නාලක මහරහතන් වහන්සේ හරියම කෙට්ටු යුසයි. ඊළඟට ඒ වගේ එක එක රහතන් වහන්සේලා ලකුණ්ඩක බද්දිය මහරහතන් වහන්සේ කළුයි, කැටයි, නිටි, කුරුමිටෙක් වගේ. අපි බලන්න පන්සලකට ගිහලා 80 මහා ශ්‍රාවකයෝ ඔක්කොම එක මච්චි වෙන්න හමු පිළිම 80ක් අපිට තියෙනවා. වැරදි. ත්‍රිපිටකයේ කියවලා බැලුවහම අපිට පේනවා හැම රහතන් වහන්සේ කෙනෙක්ම එකිනෙකාට වෙනස්. ඒගොල්ලෝගේ හරි අමුතුයි. ඒගොල්ලෝගේ ඒවා කියවන්න. කියවුවාම ඔය තියෙන බොරු චිත්‍ර කඩාගෙන වැටිලා ඇත්ත චිත්‍ර හැදෙනවා. අපි මේ බොහෝ දේවල් අපි නොතේරුම් අරගෙන තියෙනවා. අපි බොහෝ දේවල් අවබෝධයක් නෑ. අපේ පුංචි කාලේ උගන්වපු දැනුම ඔස්සේ යනවා. මම ඔබ ප්‍රශ්නයක් අහනවා. ඉර පායන්නේ මොකද දැක්කෙන්ද? නැගෙනහිර. දැන් අපි ඇයි ඒ පැත්තට නැගෙනහිර කියන්නේ? ඉර පායන නිසා. හොඳයි අපි ඒ පැත්තට ඊශාන කිව්වොත් වැරදිද? නෑ. නමක් පමණයි. හොඳට මතක තියාගන්න. ඉස්සර ඉඳලා සම්මත කරලා තියෙනවා ඉර පායන පැත්ත නැගෙනහිරේ කියලා. එච්චරයි. ඒ පැත්තට බටහිර කිව්වත් ප්‍රශ්නයක් නෑ. නමුත් ලෝකේ සම්මතය එකක්, සම්මතයෙන් එහාට ගිය පරමාර්ථය එකක්. අපි තේරුම් ගත යුත්තේ පරමාර්ථයයි. පරමාර්ථය තේරුම් අරගෙන සම්මුතිය තුල කලබල නැතුව ජීවත් විය යුතුයි. එච්චරයි කළ යුතු වන්නේ. එහෙම නැති වුණොත් එහෙම අපි මෝඩ මිනිස්සු බවට පත් වෙනවා. හැම කෙනෙකුටම මම කියන්නේ මම මේ කියන දේශනාව ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔබේ ජීවිත සම්ප්‍රදායන් නිසා හිර වෙලා. ඔබේ ජීවිත හිරවීම නිසා ඔබට පරම සත්‍ය පේන්නේ නැහැ. ඔබට අවබෝධයේ සුවඳ දැනෙන්නේ නැහැ. ධර්ම අවබෝධය කියන්නේ හරි වෙනස් එකක්. ධර්ම අවබෝධය කියන්නේ අමුතු එකක්. ඒ අවබෝධය ලබන්න. ඒ අවබෝධය ලැබුවාම ඔබ හරි වෙනස් කෙනෙක් බවට පත් වෙනවා. ඒ වෙනස්කම කියන ඒ වෙනස්කම තුලින් ලෝක යථාර්ථය තේරුම් ගන්න පුළුවන්. ලෝකේ ඇත්ත නැත්ත දේ තේරුම් ගන්න පුළුවන්. ලෝකේ ඇත්ත නැත්ත දේ යම් කෙනෙක් තේරුම් ගත්තොත් ඒ ලෝකයේ ඇත්ත නැත්ත දේ කියන අස්තිවාරම ඔබේ ඇතුලේ දාගත්තොත් දාගෙන ඉවර වෙලා ඇත්ත නැත්ත කියන අස්තිවාරම උඩ නැගින්න ඒකට නැගී සිටින්න. ඒ ඇත්ත නැත්ත කියන අස්තිවාරම උඩ නැගගත්තාම ඒකට හිතගත්තාම ඔබව කිසිවෙකුට පරාජය කළ නොහැක. ඒක තමයි පරම සත්‍යයේ අස්තිවාරම. මම ඔබලටත් කියන්නේ ඒ පරම සත්‍යයේ අස්තිවාරම ජීවිතේට දාගන්න. ඒක හරි දාගන්න එක ලේසියි. ලෝකයේ ආගමික නායකයන් අතරින් ගෞතම බුදුන් වහන්සේ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, මොහම්මද් නබිතුමා, ඊළඟට භගවත් ගීතාව මේ හැම තැනකම මේ පරම සත්‍යයේ යන විදිය තියෙනවා. එකිනෙකට වෙනස්කම ඔස්සේ. ඒ අතරින් බුදුන් වහන්සේගේ දේශනාව තුළින් හරිම ලේසියි මේ පරම සත්‍යයේ පණිවිඩය සාක්ෂාත් කරගන්න. හැබැයි මේ පරම සත්‍යයේ පණිවිඩය හරිය වෙනස්. හරි අමුතුයි ඒක. හරි අසාමාන්‍යයි ඒක. ඒ අසාමාන්‍ය බව තුළින්ම ඒක සාක්ෂාත් කරගන්න උත්සාහ ගන්න. කවුරුත් හිතන්න එපා මේ සම්ප්‍රදායිකව බුද්ධ ධර්මයේ කියලා අපි හදලා තියෙන එක තුල ගියාට අපිට සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. ඒ අවබෝධ වෙනවා නම් ඉස්සෙල්ලාම අවබෝධ වෙන්න ඕනේ අපේ ගුරුවරුන්ට. ඒ ගුරුවරුන්ගේ ගුරුවරුන්ට.
ඒ ගුරුවරුන්ගේ ගුරුවරුන් ඒ කාටවත් අවබෝධ වුණේ නැහැ. ඒගොල්ලෝ කරන්න ඕන වැඩ ඉවර කළේ නැහැ. වැඩ තියෙද්දි මේගොල්ලෝ මරණයටපත් වුණා. මම කියන්නේ ඌ වැඩ තියෙද්දි මරණයටපත් වුණා නම් ඌ කවුරුවත් රහත් වුණේ නැහැ. එහෙනම් ඒ කාගෙන්වත් අපි රහත් වීමේ පාන ගැන අහන එක කනක් අන්ධයෙකුගෙන් පාරක් අහනවා වගේ වැඩක්. රහත් බවට පත්වෙච්ච පරම සත්‍ය අවබෝධ නොකළ ගුරුවරයෙකුගෙන් සත්‍ය සඳහා පාර අහන එක අන්ධයෙකුගෙන් පාර අහනවා වගේ වැඩක්. කිසිම තේරුමක් නැති හිස් වැඩක්. ඒ නිසා මතක තියාගන්න. පරම සත්‍ය ඔබ ළඟ තියෙනවා. ඉමත් නින්ත බ්‍යාමවත්තේ කලෙබරේ දුක්ඛංච දුක්ඛ සමුදයංච දුක්ඛ නිරෝධංච දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය පඤ්ඤාපේමි. මහණෙනි මේ බඹයක් උතර උස වෙච්ච ශරීරය තුළ දුක දුකේ හට ගැනීම නැති කිරීම හා නිදහස් වීම විමුක්තිය මේ චතුරාර්ය සත්‍යම සාරී අපේ ඇතුළේ තියෙනවා. ඔබ කලේ මොකද්ද මේ ඇතුළේ තියෙන සත්‍ය හොයා හැමතැනම දිව්වා. ජීවියෝත් පැවිද්දෝ දෙගොල්ලම දිව්වා. හැබැයි කාටවත් හමුුනේ නැහැ. ඒගොල්ලෝ සම්ප්‍රදායක් තුළ චාරිත්‍ර වාරිත්‍ර කරමින් ජීවත් වුණා. එතනින් එහාට ගිය කිසිම දෙයක් ඔවුන්ගේ ජීවිතවල නැහැ. ඒ නිසාම තමයි ඔවුන්ගේ ජීවිත කිස් ජීවිත. තේරුමකට නැති ජීවිත. ඒ තේරුමකට නැති ජීවිතවලට අර්ථයක් දෙන්න පුළුවන් වෙන්නේ බුදුන් වහන්සේ දේශනා කරපු හරිම දේශනාවක් තේරුම් ගත්තොත් විතරයි. දැන් බලන්න දැන් තව සති දෙක තුනකින් වස් කාලය එනවා. වස්සානේ අපි ප්‍රධාන අරමුණ කරගෙන තියෙන්නේ මොකක්ද? ආමිෂය සඳහා වස්සානය. දැන් බලන්න වස්සාන කාලේ කරන්නේ ආමිෂ වැඩමනේ. හැබැයි මුල් බුදු සමයට යන්නේ. මුල් බුදු සමයට ගියාම බුදුන් වහන්සේ වස්සානය කියන එක බුද්ධ ආගමේ එකක් නෙමෙයි ඒක. ජෛනාගමේ චාරිත්‍රයක්, ජෛන චාරිත්‍රයක්, ජෛන සම්ප්‍රදායක්. ඒක බුදුන් වහන්සේ අනුමත කළා. ඒ අනුමත කළේ ඒකෙන් වෙන දෙයක් කරගන්න පුළුවන් නිසා. ඒක තමයි වස්සානය තුළ භික්ෂුන් වහන්සේලා සිත නිවාගෙන සංඝ භාවයටපත් වුණා. නමුත් මම අහන ප්‍රශ්නය කෝ දැන් වස්සානෙත් කරනවා. කටින සිවුරුත් පූජා කරනවා. පිළිකරත් පූජා කරනවා. කප්පුකුත් හදනවා. දානත් දෙනවා. හැබැයි කෝරහතුන් රහතන් වහන්සේලා එක්කෙනෙක්වත් නැහැ. ඒ කියන්නේ එක්ක වස්සානය වැරදි, එක්ක වස්සානය කරන දේවල් ටික වැරදි. ඒක වෙනස් කරන්න වෙනව දැන්. මම කියන්නේ ඔබට ප්‍රතිපත්තිය සඳහා වස්සානය. ප්‍රතිපත්ති පූජාව පුරුදු කරගන්න වස්සානය තුළ ආමිෂ පූජාවට නොයන. හරියට මේ ධර්ම අවබෝධ කරන කවුරුවත් නැහැ. හැබැයි බුදුන් වහන්සේ වස්සානය අනුදැනුවේ, වස්සානය අනුමත කළේ ආමිෂය සඳහා නොව ප්‍රතිපත්තිය සඳහා. ඔබ ප්‍රතිපත්තිය සඳහා වස්සානයකට පුරුදු වන්න. සදා ප්‍රතිපත්ති පූජාව වස් කාලේ පුරුදු වන්න. අන්න ඒක තමයි නියම වස්සානය. දැන් මම මේක මෙහෙම කිව්වම ප්‍රසිද්ධියේ මට බැනලා වැඩක් නැහැ. මට බැනලා මගේ කට නැවතුවට ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ප්‍රශ්නයක් තියෙනවා සාසනය තුල. මතක තියාගන්න ක්‍රිස්තු වර්ෂ 6 වෙනි සතවර්ෂයේ ඉන්දියාවෙන් බුද්ධ ආගම විනාශ කළාම දැම්මා. ඒ බුද්ධ ආගම විනාශ කළේ හින්දු තනි මිනිස්සෙක්. ඒ මනුස්සයා බුද්ධ ආගම හොඳට ඉගෙනගෙන හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න ඇහුවා. ඒ හිතපු එක හාමුදුරුව කෙනෙකුටවත් ඒ ශංකරාචාර්යතුමා අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි වුණා. බැරි වෙන ශංකරාචාර්ය වෙනකොට හාමුදුරුව දිව්වා. දුවල කැලවල් වල හැංගුණා. එතකොට මිනිස්සු බැලුවා මේගොල්ලන්ට මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි නම් මේගොල්ලන්ගේ ආගම බොරුවක් වෙන්නේ නැති කියලා ඒගොල්ලෝ හින්දු ආගම වැළඳගත්තා. ඒ නිසා අපිට ලොකු වගකීමක් තියෙනවා. ලෝකේ හරි දියුණුවයි දැන්. බලන්න ලෝකේ අනිත් ආගමිකව කොච්චර දියුණුවට ඒගොල්ලන්ගේ ආගම් විග්‍රහ කරනවද කියලා. ඒගොල්ලන්ගේ ආගම් විස්තර කරනවද කියලා. විද්‍යාවට සම්බන්ධ කළා, මනෝ විද්‍යාවට සම්බන්ධ කළා, විවිධ ඒවා එකතු කළා, අලුත් දාර්ශනික කරුණු එකතු කළා. ඒගොල්ලෝ කොච්චර විස්තර කරනවද? ඒගොල්ලන්ගේ ධර්මයේ ලක්ෂණට පැහැදිලි කරනවා. නූතන ධර්ම ධර්මයේ පැහැදිලි කරන්න යොදා ගන්නවා. ඒ මට දෙන්නේ තේරවාදීන් තාම නිදි. තේරවාදීන් කිසිවෙක් නැහැ එළියට පැමිණ ගෞතම බුදුන් වහන්සේගේ හරිම දේශනාව අපි ළඟයි තියෙන්නේ. මෙන්න මේක තමයි නිවැරදිම දේශනාව කියලා කියාගන්න කොන්ද පණ තියෙන එක තේරවාදී එකක් නැහැ. යන්න කොහොම යන්න? තව අවුරුදු 10ක් යන්න හම්බෙන්නේ නැහැ. මේක කඩාගෙන වැටෙනවා. ඒ කඩාගෙන වැටෙන්නේ ලෝකෙ දියුණුවයි දැන්. මිනිස්සු හිතනවා අවුරුදු 7කට ළමයෙක් වුණත් අපෙන් අහන්නේ ලොකු ප්‍රශ්න. ඒ ළමයින්ට උත්තර දෙන්න බය අපි හැංගෙනවනම්, ඒ ළමයින්ගේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න බය වෙලා දුවනවනම් අපේ ධර්මයේ වැඩක් තියෙනවා. ඒ ළමයි ලොකු වුණාම අපේ ධර්මය අත්හැරලා දානවා. ඒ නිසා මම හැමෝටම කියන්නේ දැන් හැමෝම සන්නද්ධ වෙන්න ඕන පිරිකර වලින්වත් අසපිරිකර වලින්වත්
සල්ලි වලින්වත් නෙමෙයි. දැන් සන්නද්ධ වෙන්න ධර්මයෙන් සන්නද්ධ වෙලා ඉවර වෙලා ලෝකයට බහින්න අපි දන්නවා ලංකාවේ හාමුදුරුවෝ 23000ක් ඉන්නවා.